රිටර්න් කියන ප්‍රශ්නය අපි සෝට් අවුට් කරන්න අපි ගත්ත හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි මේ fake customer identification කියන feature එකක් අපේ system එකේ ඇතුළේ තියෙනවා. ගොඩක් තියෙනවා. ඒතර මේ fake customer identification කියන එක ගත්තට පස්සේ මේක ඉන්ඩස්ට්‍රි එකේ මේකට පොඩි solution ටිකක් හදාගෙන තියෙනවා. ඒ තමයි Facebook group හදලා කස්ටමර් කෙනෙක් ඕඩර් එකක් ෆේක් කරොත්, ඒ කියන්නේ මට ඒ ඕඩර් එක එපා කිව්වොත් හරි මොනවා හරි කරලා කස්ටමර් මේ ඕඩර් එක එපා කිව්වොත් එයාගේ නම ගම ඩීටේල් එක Facebook group එකක දානවා. මෙන්න මෙයා කස්ටමර්ට බඩු දෙන්න එපා, මෙයා ෆේක්. ඒ වගේම තව සමහර ආයතන වලින් එක එක සයිට්ස් හදලා තියෙනවා. ඒකෙදි ඔයාලට පුළුවන් මේක කියලා රිපෝට් කරන්න. නම දාලා ඉන්සිඩන්ට් එක දාලා මෙන්න මේ කස්ටමර්ට බඩු දෙන්න එපා කියලා රිපෝට් කරන්න පුළුවන්. මේ වගේ සොලියුෂන් කීපයක් තියෙනවා සහ තවත් සමහර සොලියුෂන් කීපයක් තියෙනවා. හැබැයි මේ සොලියුෂන් ඔක්කොම තියෙන්නේ අපි දන්නකෝ, ඒ කියන්නේ අපිට එන වොලියුම් එක දවසකට ඕඩර්ස් 50ක් 60ක් වගේ නම් මේ Facebook වල තියෙන නම්බර් සර්ච් කර කර මේ සයිට්ස් වල තියෙන දේවල් සර්ච් කර කර කරන්න බෑ. ඒතර මේකට අපි එක සොලියුෂන් එකක් විදිහට අපි මොකද්ද කරේ? අපේ කියන්නේ ස්ටෝමේට් OMS එක පාවිච්චි කරන හැම මර්චන්ට් කෙනෙක්ටම, හැම සෙලර් කෙනෙක්ටම එයාගේ කස්ටමර් කෙනෙක් ෆේක් වෙනවා නම්, එහෙම නැත්නම් මේ ඕඩර් එක ෆේක් ඕඩර් එකක් දානවා නම් එයාට පුළුවන් මේ කස්ටමර්ව අපේ සිස්ටම් එක through ෆේක් කස්ටමර් කෙනෙක් කියලා අප්ඩේට් කරන්න. ඒකේ තියෙන වාසිය තමයි දැන් අපි හිතමුකෝ අමල්කට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔයා ෆේක් කස්ටමර් කියලා අප්ඩේට් කරාට පස්සේ ඒතර ඒ කස්ටමර්ට මම ඕඩර් එකක් දානකොට මට පෙන්නනවා මේක ඔල්රෙඩි අමල්කයි ෆේක්, ඒ කියන්නේ අමල්ක මේ කලින් වතාවක් මෙයා ෆේක් කස්ටමර් කෙනෙක් විදියට මෙයා ලේබල් වෙලා එහෙම නැත්නම් බැජ් එකක් මෙයාට හම්බෙලා තියෙනවා කියලා. ඒතර මේ බැජ් එක තියෙනවා නම් මට පුළුවන් මේ කස්ටමර්ට ඕඩර් එක එක්කෝ ප්ලේස් නොකර ඉන්න. ගොඩක් වෙලාවට අපි කියන්නේ ප්ලේස් කරන්න, ඒකෙදි ඩෙලිවරි charge එකක් ගන්න, එහෙම නැත්නම් පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න, නැත්නම් වෙරිෆිකේෂන් එකක් ගන්න. මේ වගේ දේවල් වලට අපේ සිස්ටම් එක ඇතුලේ අපි ගයිඩ් කරනවා ඔන්ලයින් බිස්නස් කරන අයට යාළගේ රිටර්න් එක අඩු කරගන්න. එතකොට මේක අපේ සිස්ටම් එක ඇතුලේ තියෙන වඩාත්ම ජනප්‍රිය ෆීචර් එකක් මේ වෙනකොට. මොකද ගොඩක් දෙනෙක් අපේ සිස්ටම් එකට එනවා රිටර්න් අඩු කරගන්න. මේ ෆේක් කස්ටමර් කියන මේ තව ගොඩක් ෆීචර්ස් තිබ්බා. මේ තනි ඔප්ෂන් එකට ගොඩක් කස්ටමර්ස්ලා අපිත් එක්ක ඉන්නවා. මොකද එයාලා දැනට ගොඩක් වෙලාවට එයාලගේ මේ ෆේක් මේවා අයිඩෙන්ටිෆයි කරගන්න, ෆේක් කස්ටමර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගත්තම ගොඩක් වෙලාවට ඩෙලිවරි charge එක කලින් අරගෙන තමයි ඕඩර් එක සෙන්ඩ් කරන්නේ. මොකද කුරියර් කම්පැනි ගොඩක් වෙලාවට ඩෙලිවරි charges ගන්න නිසා මේ ලොස් එක අඩු කරගන්න. එතකොට මේ විදිහේ සොලියුෂන් එකක් අපි දැනට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා අපේ ස්ටෝමේට් OMS අපේ software එකට.